සතුටුයි අම්මයි දුවලා දෙන්නයි පුතයි එක තාත්තත් ලංකාවේ හිටියා නම්. හැබැයි කටක් කැරලා කොහොමද කියන්නේ තාත්තේ ඩුබයි රාජ්‍ය අතහැරලා ලංකාවට එන්නේ කියලා. එහෙම රටක් නෑනේ. අවුරුදු 70ක්ම හරක් එකතු වෙලා රට කාලා තියෙනවා. එතකොට ළමයෙක්ට තාත්තා නැතිවීම කියන එක හරි සාමාන්‍ය වෙලා. පුතෙක් විදියට මමත් මගේ තාත්තා 96 ඉඳන් දිගට මිදලා නැහැ. මොකද රට ඇතුලේ පුතාට දුවට කන්න දෙන්න බැරි හින්දා. එතකොට අපි මේ කියන දියුණු රටවල් වල තාත්තලා අම්මලා වෙන රටවල ඉන්නවද දරුවෝ අතට? නෑ. අපි යනවා. පිම්බිම දාලා අපි යනවා. අපේ තාත්තලා අම්මලා රට යනවා කියන එක අපිට ලොකු එකක් වෙලා තියෙනවා. මගේ තාත්තා රටේ ඉන්නේ. මගේ අම්මා රටේ ඉන්නේ. ඒකේ කාලයක් තිබුණා. මට මතකයි මගේ තාත්තා රට යද්දි ඒක හරි ලොකු ජයග්‍රහණයක්. මගේ තාත්තා බහරෙන් හිටියේ. හරි ලොකු දෙයක්. ඉස්කෝලේ ගිහලා කියන්න පුළුවන්. ඒ වෙන පාට පැන්සල්, ඒ වෙන පොත් පෙන්නන්න පුළුවන්. ඩුබායි වල හරි ලොකුයි. හැබැයි ඉතින් මේ නැති වෙන කෑල්ලට මොකද වෙන්නේ? විශේෂයෙන් දුවකට. ඒකට අපිට කියන්න පුළුවන් නම් ලොකු දෙයක් නේ. රටේ ඉන්න තම තාත්තටම බෑනේ. සතිපතා හරි ගිහිල්ලා ඇමරිකාවට ගිහිල්ලා පුතාව බලන්න මටත් බෑ. ඒතර එහෙම පුළුවන් පවුල් ටිකට විතරක් මේක ඇතුලේ පුතාලා දුවලා රට යවලා ගිහිල්ලා බලන්න ටක් ගාලා පුළුවන්. ෆ්ලයිට් එකක් අරගෙන. එක දෙයයි පුතේ ඉල්ලන්න තාත්තාගේ. ඔය හතර දෙනාවත් එහෙට ගන්න කියන්නේ. ඒතර ඔය ඉනාව ඔය විදිහටම තියේ පුතේ. රටේ දරුවන්ගේ ඉනාව ඔය විදිහට නෑ හැම වෙලාවෙම. කැමතිනේ යන්න? ඔව්. ඒකනේ කියන්නේ. මම try කරනවා. ඒකට ඒ දරුවෝ කැමති. අවුරුදු 14 දරුවෝ පවා කැමති තාත්තා ගාව මෙහෙන් ගිහිල්ලා ඉන්නේ. දැන් ඉතින් අලුත් පරම්පරාවට කියන්න වෙන්නේ ඉන්න තාත්තලාට රට ඉන්නවා නම් අපිවත් ගන්න තාත්තේ, අපිවත් ගන්න අම්මේ කියලා විතරයි. එන්න කියන්න බෑ. අපේ තාත්තලාට අපේ අම්මලාට ඉගැන්නුවෙත් අපේ ආච්චිලාට ඉගැන්නුවෙත් මොකද්ද? මේක දියුණු වෙමින් පවතින රටක්. මේක වෙනස් කරන්න ඕන. දියුණු නොවන කියන තැනට මේක වෙනස් කරන්න ඕන. සිලබස් එක. මේක 70ක් පිල් 3-4ක් එකතු වෙලා කෑවා. ඒක තමයි ඇත්ත. ඒ නිසා තමයි මේ ළමයි තාත්තලම ස්කයිප් වලින් ගෙන්න ගන්න ඕන දැනට හැදිලා තියෙන්නේ. හදන්න පුළුවන්. හදන්න පුළුවන්. ඉතින් එහෙම හදන්න හිතක්ති දරුවෙක් ගැන ආදරය තියෙන මිනිස්සු මේ රටේ ඉන්නවා නම් තමන්ගේ බඩ ගැන හිතන්නේ නැතුව